අද ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මුහුණේ කුරුලෑ ඇතිවීම. මේ නිසා ඔයාට හරියට ෆොටෝ එකක් ගන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම මේක ඔයාගේ කොන්ෆිඩන්ට් එකටත් බලපානවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මුහුණේ කුරුලෑ ඇතිවීම අඩු කර ගැනීමට කළ යුතු දේවල් 5ක් ගැන. අංක 1. මුහුණ නිසි ලෙස පිරිසිදු කරන්න. දවසට දෙපාරක් උදේට සහ රාත්‍රියේ නිින්දට පෙර ෆේස් වොෂ් එකකින් ඔයාගේ මුහුණ හොදන්න. ඔයාගේ මුහුණ ගොඩක් තෙල් සහිත එකක් නම් ඔයිල් කන්ට්‍රෝල් කරන ඇක්නි ස්කින් සඳහා නිෂ්පාදිත ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න. ඒ වගේ මතක තියාගන්න මුහුණේ තෙල් තියෙනවා කියලා වැඩි වාර ගන්න එකෙන් මුහුණ සෝදාන යන්න එක හොඳ නැහැ. ඒ තෙල් නිපදවීම තවත් වැඩි කරනවා. අංක 2. හොඳට වතුර පානය කිරීම සහ ආහාර පාලනය කිරීම. දවසකට අවම වශයෙන් වතුර ලීටර් 2ක්වත් බොන්න. ෆාස්ට් ෆුඩ්ස්, අධික තෙල් සහිත කෑම, සීන වැඩිපුර ආහාර ගන්න එක අඩු කරන්න. ඒ වෙනුවට පළතුරු, කොළ ජාති සහ විටමින් C සහිත ආහාර වැඩිපුර ගන්න. අංක 3. අත්වලින් මුහුණ ඇල්ලීම අවම කරන්න. අපි දවසකට බොහෝ දේවල් අත්වලින් අල්ලනවා. සල්ලි, ෆෝන්, ATM මැෂින් වගේ තවත් ගොඩක් දේවල්. ඒකෙන් ඔයාගේ මුහුණට බැක්ටීරියා ඇතුළු වෙනවා. ඒ වගේම කුරුලෑ අල්ලලා කඩන එකෙන් ඔයාගේ මුහුණේ කැලැල් ඉතිරි වෙනවා. ඒ නිසා මුහුණ අල්ලන එක පුළුවන් උපරිම අඩු කරන්න. අංක 4. නිසි ස්කින් ක්‍රියා රූටින් එකක් පවත්වා ගන්න. මොයිස්චරයිසර් එකක් භාවිතා කිරීම අත්‍යවශ්‍යයි. ඔයිලි ස්කින් එකක් වුණත් ඊට අදාළ ප්‍රොඩක්ට් එකක් ඔයා පාවිච්චි කරන්න. ඒ වගේ මතක තියාගන්න අවුවට යද්දි අනිවාර්යෙන් සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න. අංක 5. ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීම සහ ස්ට්‍රෙස් එක අඩු කරන්න. දවසකට පැය 7-8ක්වත් අනිවාර්යෙන්ම නිදා ගන්න. ස්ට්‍රෙස් වැඩි වුණාම කුරුලෑ වැඩි වෙන්න පුළුවන්. භාවනා කිරීම, එක්සර්සයිස් කිරීම තුලින් ඔයාගේ ස්ට්‍රෙස් එක අඩු කරන්න පුළුවන්. ඒ හින්දා ඒ ගැනත් අවධානය යොමු කරන්න. මතක තියාගන්න කුරුලෑ එක දවසකින් නැති වෙන දෙයක් නන් නෙවෙයි. මේ උපදෙස් අනුගමනය කිරීම තුළින් ඔයාට ටිකෙන් ටික වෙනසක් දැක ගන්න පුළුවන් වේ. එහෙනම් අදට මම ගිහින් එන්න. මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මම අවිෂ් කලතුවත්ත.